ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ඉතාමත් ඉහළම ගුණාත්මක ජ්‍යොතිෂ්‍ය සේවාවක් ඔබට ලබා දීමට ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය සූදානම්. ඔඩියෝ ක්‍රමයට ඔබගේ සම්පූර්ණ පලාපල විස්තරය දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන වලට 077 525 325 077 456 363 ඔබට තිබෙන සියලුම ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාත්මක ගැටලු निराකරණය කර ගැනීමට මතුගම පාර බුලත්සිංහල සාමශ්‍රී ධර්මජෝති ශිවා පාස්කර රාවෝ ජ්‍යොතිෂාචාර්යතුමා හමුවන්න. දුරකථනය 077 525 325 072 456 363 ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ආයුබෝවන් සියලු දෙනාටම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය හා වාස්තු විද්‍යා ආයතනය මගින් පවත්වාගෙන යන මෙම channel ඔස්සේ රැඳී සිටින ඔබ සියලු දෙනාටම දරුවන් සරණයි. ඔබ දන්නවා මාසෙන් මාසේ ධන යෝගය ධනලාභය ලබා දෙන දවස්වල මම ඔබට සඳහන් කරනවා ඔබ ඒ දවස්වල උපරිම මට්ටමින් උත්සාහ කරන්න මොනවාරි මාර්ගයේ මොනවාරි ක්‍රමයකින් ඔබට එදාට ධන යෝගය ධනලාභය ලබා ගන්න පුළුවන්. ඔබට දැන් ගමන් කරන දසාව අනුව සුබ දසාවක් යෝග දසාවක් මේ වගේ සුබ යෝග දසාවක් ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම මම කියන දවස්වල ඔබට ධන යෝග ධනලාභ වැඩිපුර ලබා ගන්න පුළුවන්. එhmenan පෙබරවාරි මාසයේ 2026 පෙබරවාරි මාසයේ සඳහා ධන යෝගය කවදද ඔබට ලැබෙන්නේ කියන එක මම ඔබගේ උපන් නැකත අනුව කියනවා. එhmenan සඳහන් කරගන්න මේ දිනවල සඳහන් කරගෙන ඒ දවස්වල ඔබ උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම ඔබට එදාට ධන යෝගව ලබා ගන්න පුළුවන්. මුලින්ම අස්විද නැකත. අස්විද නැකතේ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 3 වෙනිදා 4 වෙනිදා 14 වෙනිදා 15 වෙනිදා 23 වෙනිදා සහ 24 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම බෙරණ නැකත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 4 වෙනිදා 5 වෙනිදා 15 වෙනිදා 16 වෙනිදා 24 වෙනිදා සහ 25 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම කැති නැකත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 5 වෙනිදා 6 වෙනිදා 16 වෙනිදා 17 වෙනිදා 25 වෙනිදා සහ 26 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. රේහන නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 6 වෙනිදා 7 වෙනිදා 17 වෙනිදා 18 වෙනිදා 26 වෙනිදා සහ 27 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුව සිරස නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 7 වෙනිදා 8 වෙනිදා 18 වෙනිදා 19 වෙනිදා 27 වෙනිදා සහ 28 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. හද නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 9 වෙනිදා 10 වෙනිදා 19 වෙනිදා සහ 28 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. පුනාවස නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 1 වෙනිදා 11 වෙනිදා 12 වෙනිදා 20 වෙනිදා සහ 21 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුස නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 1 වෙනිදා 2 වෙනිදා 13 වෙනිදා 12 වෙනිදා 13 වෙනිදා 21 වෙනිදා සහ 22 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ආස්ලිය නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 2 වෙනිදා 3 වෙනිදා 13 වෙනිදා 14 වෙනිදා 22 වෙනිදා සහ 23 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. මා නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 3 වෙනිදා 4 වෙනිදා 14 වෙනිදා 15 වෙනිදා 23 වෙනිදා සහ 24 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. පෝපල් නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 4 වෙනිදා 5 වෙනිදා 15 වෙනිදා 16 වෙනිදා 24 වෙනිදා සහ 25 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. උත්තරපල් නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 5 වෙනිදා 6 වෙනිදා 16 වෙනිදා 17 වෙනිදා 25 වෙනිදා සහ 26 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. 7 නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 6 වෙනිදා 7 වෙනිදා 17 වෙනිදා 18 වෙනිදා 26 වෙනිදා සහ 27 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. සිත නැගත තුළ උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 7 වෙනිදා 8 වෙනිදා
18 වෙනිදා 19 වෙනිදා 27 වෙනිදා සහ 28 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සා නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 9 වෙනිදා 10 වෙනිදා 19 වෙනිදා 20 වෙනිදා සහ 28 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. වීසා නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 1 වෙනිදා 11 වෙනිදා 12 වෙනිදා 20 වෙනිදා සහ 21 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනුර නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 1 වෙනිදා 2 වෙනිදා 12 වෙනිදා 13 වෙනිදා 21 වෙනිදා සහ 22 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. දෙට නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 2 වෙනිදා 3 වෙනිදා 13 වෙනිදා 14 වෙනිදා 22 වෙනිදා සහ 23 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. මුල නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 3 වෙනිදා 4 වෙනිදා 14 වෙනිදා 15 වෙනිදා 23 වෙනිදා සහ 24 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම පෝසල නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 4 වෙනිදා 5 වෙනිදා 15 වෙනිදා 16 වෙනිදා 24 වෙනිදා සහ 25 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. උත්තරසල නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 5 වෙනිදා 6 වෙනිදා 16 වෙනිදා 17 වෙනිදා 25 වෙනිදා සහ 26 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සුවන නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 6 වෙනිදා 7 වෙනිදා 17 වෙනිදා 18 වෙනිදා 26 වෙනිදා සහ 27 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. දෙන්නට නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 7 වෙනිදා 8 වෙනිදා 18 වෙනිදා 19 වෙනිදා 27 වෙනිදා සහ 28 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. සියාවස නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 9 වෙනිදා 10 වෙනිදා 19 වෙනිදා 20 වෙනිදා සහ 28 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. පෝ පුටුප නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 1 වෙනිදා 11 වෙනිදා 12 වෙනිදා 20 වෙනිදා සහ 21 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. උත්තර පුටුප නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 1 වෙනිදා 2 වෙනිදා 12 වෙනිදා 13 වෙනිදා 21 වෙනිදා සහ 22 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම රේවති නැගත තුල උපත ලැබපු අයට පෙබරවාරි මාසයේ 2 වෙනිදා 3 වෙනිදා 13 වෙනිදා 14 වෙනිදා 22 වෙනිදා සහ 23 වෙනිදා ධන යෝගය ලබා ගන්න පුළුවන්. එමනම් මේ දවස්වල උත්සාහ කරන්න මොනවාරි මාර්ගයෙන් ඔබට ධන යෝග ධන ලාභ ලබා ගන්න පුළුවන්. සිල් දනාටම දිරුවන් සරණයි.